සාදරයෙන් පිළිගන්නවා 9 ශ්‍රේණිය ඔයාලා හැමදෙනාම. එතකොට ප්‍රතිශත පාඩම මුල ඉඳන්ම කියලා දෙන වීඩියෝ පාඩම් මාලාවක් තමයි අද පටන් ගන්න යන්නේ. එතකොට මේ වීඩියෝ පාඩම් මාලාවේ පළවෙනි වීඩියෝ එක තමයි ඔයාලම එකතු වෙන්නේ. එතකොට පාඩම පටන් ගන්නෙම ලාභය හා අලාභය ගැන අපි දැනගන්න ඕනේ. එතකොට විකුණුම් මිල වැඩි වියදම් වූ මුදලට වඩා. දැන් මම රුපියල් 100ට අවගෙඩියක් ගත්තා කියන්නකො. මම ඒක 150ට විකුණනවා. එතකොට මට තියෙන ලාභය කීයද? රුපියල් 50යි. එතකොට ගත් මිලට වඩා විකුණුම් මිල වැඩි. ගත් මිලට වඩා විකුණුම් මිල වැඩි නම් එතන තියෙන්නේ ලාභයක්. එතකොට දැන් මේ බලන්න ලාභය විකුණුම් මිලෙන් අඩු කරන්න වියදම් වූ මුදල. අලාභය ගැන ගත්තොත් අලාභය මම රුපියල් 100 නම්බගෙඩියක් ගන්නවා. මම ඒක රුපියල් 80ට විකුණනවා. එතකොට මට වෙලා තියෙන්නේ අලාභයක්නේ. රුපියල් 20ක අලාභයක්. එතකොට ගත් මිල වැඩි විකුණුම් මිලට වඩා. එතකොට වියදම් වූ මුදලින් විකුණුම් මිල අඩු කරපුවාම එන්නේ අලාභයක්. ඔයාලා මේව දන්නව ඇති. අපි අර මුලින් ඉඳන් ඉගෙන ගන්න නිසා මතක් කරගෙන යන් හිමීට. හරිද? එතකොට ඊළඟ එකට ගියොත් අපිට තියෙන ගාණක් හදන්න ලාභය සහ අලාභය ගැන. ගාණ කියමු බලන්න. වෙලෙන්දෙක් එකක් රුපියල් 45 බෙකින් මිලදී ගත් පොල්ගෙඩි 50ක තොගයක් එකක් රුපියල් 60 බෙකින් විකුණුම් ලැබුවේ නම් එම වෙළඳාමෙන් ඔහු ලැබූ ලාභය ගණනය කරන්න. ගාණ ක්‍රම දෙකකට හදන්න පුළුවන්. පළවෙනි ක්‍රමය ගත්තොත් අපි හොයනවා එක පොල් ගෙඩියකින් ලැබෙන ලාභය. ඒකට කරන්න ඕන මොකද්ද? ගත් මිල රුපියල් 45යි විකුණුම් මිල රුපියල් 60යි. විකුණුම් මිල වැඩි ගත් මිලට වඩා විකුණුම් මිලෙන් අඩු කරන්න ගත් මිල. එතකොට රුපියල් 15යි. එතකොට මේ 15 කියන්නේ එක පොල් ගෙඩියකින් ලැබිච්ච ලාභයනේ. ඒ ලාභය වැඩි කරන්න තොගේ ඔක්කොම පොල් ගෙඩි ගන්න. 15 වැඩි කරන්න 50න් රුපියල් 750යි. ඒක තමයි පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමයට ගියොත් ඉස්සල්ලාම මුළු පොල් තොගේම ගන්න වියදම් වූ මුදල හොයන්න. ඒකට එක පොල් ගෙඩියක් ගත් මිල වැඩි කරන්න මුළු පොල් ගෙඩි ගාණෙන්. එතකොට 2250ක් එනවා. ඊට පස්සේ එක පොල් ගෙඩියක් විකුණුම් මිල වැඩි කරන්න මුළු පොල් ගෙඩි ගාණෙන්. එතකොට මුළු පොල් තොගේම විකුණුම් මිල එනවා. ඊට පස්සේ දැන් ලාභය කියන්නේ විකුණුම් මිල වැඩි ගත් මිලට වඩානේ. එතන මුල් පොල් තොගේම ලැබෙන ලාභය ගන්න පුළුවන්. තොගේම විකුණුම් මිල අඩු කරන්න මුල් පොල් තොගේම ගත් මිල. ඒතර රුපියල් 750යි. මම හිතනවා ඔයාලට ඒක තේරෙන්න ඇති කියලා. දැන් ඊළඟ ගානට ගියොත් ඊළඟ ගානේ තියෙන්නේ අලාභයක් ගැන. කලින් ක්‍රමයටම ඔයාලට මේක හදන්න පුළුවන් ක්‍රම දෙකකින්. මම පොඩ්ඩක් විස්තර කරන් යන්නම්. ඔයා චුට්ටක් වීඩියෝ එක පෝස් කරලා මේක පොඩ්ඩක් හදන්න. වෙලෙන්දෙක් එකක් රුපියල් 20 බැගින් මිලදී ගත් අබ 100ක තොගයක් ප්‍රවාහනය කිරීමේදී තැලීම නිසා එකක් රුපියල් 18 බැගින් කිරීමට තීරණය කරන ලදී. වෙලෙන්දාට සිදු වූ අලාභය ගණනය කරන්න. අපිට පුළුවන් දැන් අලාභය කියන්නේ ගත් මිල වැඩි විකුණුම් මිලට වඩා. දැන් ලියන්න පුළුවන් වාක්‍යයක් අවගෙඩියක් ගත් මිල රුපියල් 20යි. අවගෙඩිය විකුණුම් මිල රුපියල් 18යි. ඊට පස්සේ අවගෙඩියෙන් සිදු වූ අලාභය ගත් මිලෙන් අඩු කරන්න විකුණුම් මිල රුපියල් 20න් අඩු කරන්න රුපියල් 18. එතකොට රුපියල් 2යි.
ඊට පස්සේ මුළු අඹ තොගෙම සිදුවෙච්ච අලාභය ගන්න කොහොමද? එක අඹ ගෙඩියෙන් සිදුවෙච්ච අලාභය වැඩි කරන්න මුළු අඹ ගෙඩි ගාණෙන් රුපියල් 200යි. ඕක තමයි පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය ගත්තාම කලින් විදිහමයි මුළු අඹ ගෙඩි තොගේම ගත් මිල රුපියල් 20 වැඩි කරන්න අඹ ගෙඩි ගාණෙන්. එතකොට රුපියල් 2000යි. ඊට පස්සේ මුළු අඹ තොගේම විකිණීමෙන් ලද මුදල එක අඹ ගෙඩියක් රුපියල් 18ට වික්කේ මුළු අඹ ගෙඩි ගානම අඹ ගෙඩි ගාන 100යි. විකිණීමෙන් ලද මුදල 1800යි. අලාභය ගන්න කොහොමද? වියදම් වූ මුදලෙන් අඩු කරන්න විකුණුම් මිල. එතකොට රුපියල් 200යි. ඉතින් ඕක තමයි ලාභය අලාභය හා සම්බන්ධ මූලිකම ගැටලු වර්ග දෙකක් තමයි මම කතා කරේ. ඊට පස්සේ තව ටිකක් ඉස්සරහට ගියොත් ලාභ අලාභ ප්‍රතිශත ගැන අපි දැනගන්න ඕනේ. ලාභයක් දුන්නාම ඒක ප්‍රතිශතයක් බවට හරවන්නේ කොහොමද? දැන් බලන්න ලාභ ප්‍රතිශතය. ගත් මිල හෝ නිෂ්පාදන වියදම ලාභය 100% වැඩි කරලා. උදාහරණයක් විදිහට දැන් ගත්තොත් මම රුපියල් 100 අඹ ගෙඩියක් ගන්නවා. රුපියල් 10ක් ලාභ දීලා විකුණනවා. මගෙන් අහනවා ලාභ ප්‍රතිශතය කීයද කියලා. ලාභය කීයද? රුපියල් 10යිනේ. එතකොට ලාභ ප්‍රතිශතය ගන්න කොහොමද? ලියන්න ලාභ ප්‍රතිශතය කියලා ලියලා දැන් කොහොමද මේ සංඛ්‍යා ටික දාන්නේ? රුපියල් 100ට තමයි රුපියල් 10ක් ලාභ ලැබුවේ. 100ට රුපියල් මෙතන ඉර යට 100. 100ට තමයි රුපියල් 10ක් ලාභ ලැබුවේ. ඒක වැඩි කරන්න 100ට 100. එතකොට මොකක්ද දෙන්නේ? ලාභ ප්‍රතිශතය එනවා. අලාභ ප්‍රතිශතය ගන්න කොහොමද? මම රුපියල් 100ට අඹ ගෙඩියක් ගත්තා. තෙලිච්ච හින්දා රුපියල් 80ට වික්කා. රුපියල් 20ක ලාභයක්. අලාභ ප්‍රතිශතය. රුපියල් 100ට තමයි රුපියල් 20ක ලාභ ලැබුවේ. ඒක වැඩි කරන්න 100ට 100ෙන්. ප්‍රතිශතයක් හොයන්න දෙනවා නම් අනිවාර්යෙන් 100ට 100ෙන් වැඩි කරන්න. හරිද? අපි තව ටිකක් ඉස්සරහට යමු. ගැටලුවක් තියෙනවා. වෙළඳ රුපියල් 25 බැගින් මිලදී ගත් අභ්‍යාසවත් රුපියල් 30 බැගින් විකුණයි නම් අභ්‍යාස පොතක් විකිණීමෙන් ලැබෙන ලාභ ප්‍රතිශතය ගණනය කරන්න. ලාභ ප්‍රතිශතයක් හොයන්න කලින් අපි ලාභය හොයාගෙන ඉන්නවා. ලාභයක් නම් කොහොමද? විකුණුම් මිලෙන් අඩු කරන්න ගත් මිල. විකුණුම් මිල රුපියල් 30යි, ගත් මිල රුපියල් 25යි. ලාභය රුපියල් 5යි. ඊට පස්සේ වාක්‍යය ලියන්න ලාභ ප්‍රතිශතය. එයා රුපියල් 25ට තමයි රුපියල් 5ක් ලාභ ලැබුවේ. ඒක වැඩි කරන්න 100ට 100. 5යි 25යි සුළු වෙනවා. එතකොට යට 5 වෙනවා. ඒ 5යි මෙතන 100යි සුළු කරන්න. එතකොට 20යි 100ට 20යි. එයාගේ වෙළඳාමේදී හැම රුපියල් 100කටම එයා රුපියල් 20ක් ලාභ ලබනවා. ඒක තමයි මේ 100ට 20යි කියන එකේ තේරුම. හරිද? හරි. එහෙනම් අපි තව ගැටලුවකට යමු බලන්න. ඊළඟ ගැටලුවට යමු. හරි. දැන් බලමු මේ ගාන කියවලා. වඩු කාර්මිකයෙකු රුපියල් 4000ක් වියදම් කොට තනුව මේසයක් රුපියල් 5600ට විකුණු අතර ලෝහ කාර්මිකයෙක් 250ක් වියදම් කොට තනුව පිහියක් රුපියල් 360කට විකුණයි. මෙහිදී වඩා වාසිදායක වෙළඳාමේ නිරතුරුවේ කවුරුන්ද නිර්ණය කරන්න. වඩා වාසිදායක වෙළඳාම මොකක්ද කියලා අහුවොත් ඔයා ගන්න ලාභ ප්‍රතිශතය. ලාභ ප්‍රතිශතයෙන් තමයි නිර්ණය කරන්න පුළුවන් වඩා වාසිදායක වෙළඳාම කරේ කවුද කියලා. ලාභ ප්‍රතිශතය වැඩි නම් ඒ වැඩි ලාභ ප්‍රතිශතය ලැබපු කෙනා තමයි වඩා වාසිදායක වෙළඳාම කරලා තියෙන්නේ. දැන් ඔක්කොටම කලින් අපි ගාන හදන පිළිවෙලට යමු. ඉස්සෙල්ලාම වඩු කාර්මිකයාගේ පැත්තෙන් පටන් ගමු. හරිද?
එතකොට රුපියල් 4000ක් වියදම් කරලා මේසේ හදනවා 5600ට විකුණනවා. ලාභය ගන්න කොහොමද? විකුණුම් මිලෙන් අඩු කරන්න ගත් මිල. તો ලාභය 5600න් අඩු කරන්න 4000. 1600යි ලාභය. හරිද? දැන් ලාභ ප්‍රතිශතය ගන්න ඕනේ. ලියන්න වාක්‍යයක් ලාභ ප්‍රතිශතය සමානයි. එයා 1600ක් ලාභ ලැබුවේ රුපියල් 4000ට. 4000ක් වියදම් කරපු වෙලාවේ තමයි 1600ක් යා ලාභ ලැබුවේ. එතන 4000ට 1600 උඩ. ඒක වැඩි කරන්න 100ට 100. 1600 මේ බිංදු දෙක මේ පල්ලෙහා බිංදු දෙකට කැපෙනවා. 16 4ෙන් බෙදුවොත් 4යි 44ෙන් බෙදුවොත් 10යි. ඒ 10 වැඩි කර ඒ 10යි මේ 100 සුළු වුණාම මේ බිංදුව මේ බිංදුව කැපුණොත් එක 10ක් මෙතන තියෙනවා. ඒ 4 වැඩි කරන්න මේ 10න් 100ට 40 කියලා එන උත්තරේ. 100ට 40 කියන එක තේරුම මොකද්ද? එයාගේ වෙළඳාමේදී හැම රුපියල් 100කටම රුපියල් 40ක් ලාභ ලබනවා. ඔබ තමයි තේරුම. දැන් යා ලෝහ කාර්මිකයේ පැත්තට එයා 360ක් වියදම් කරලා 250ක් වියදම් කරලා 360කට විකුණනවා. ලාභය ගන්න පුළුවන් විකුණුම් මිලෙන් අඩු කරන්න වියදම් වූ මුදල. 360න් 250 අඩු කරපුවාම 110යි. දැන් ගන්න ලාභ ප්‍රතිශතය 250ට තමයි 110ක් ලාභ ලැබුවේ. ඒක වැඩි කරන්න 100ට 100. හරිද? දැන් කොහොමද සුළු කරන්නේ? මේ බිංදුවට මේ බිංදුව කැපෙනවා. එතකොට මෙතන 25ක් තියෙනවා. ඒ 25යි මේ 100යි සුළු වෙනව නේද? එතකොට 4යි. එතකොට ලියුම් බලන්න ඒක. එතකොට සමානයි. එතකොට 11 වැඩි කිරීම 4 නේද? 11 වැඩි කිරීම 4 100ට මේ ලකුණක් දාන්න. එතකොට සමානයි 44යි නේ. 44යි 144යි. ඒක තේරුම මොකද්ද? එයාගේ වෙළඳාමේදී එයා වියදම් කරන හැම රුපියල් 100කටම එයා රුපියල් 44ක ලාභයක් ලබනවා. ඔක තමයි තේරුම. එතකොට වඩා වාසිදායක වෙළඳාම් කරලා තියෙන කවුද? වඩා වැඩි ලාභ ප්‍රතිශතය ලැබුව කෙනා. එතකොට ලෝහ කාර්මිකයා තමයි වඩා වාසිදායක වෙළඳාම් කරලා තියෙන්නේ. මොකද එයාගේ ලාභ ප්‍රතිශතය වැඩි. එතන 44 වැඩි 140ට වඩා. එයාගේ ලාභ ප්‍රතිශතය වැඩි නිසා එයා තමයි වඩා වාසිදායක වෙළඳාම් කරලා තියෙන්නේ. එතකොට තව ගැටලු කිහිපයක් තියෙනවා විසඳන්න. ඒත් වීඩියෝ එක දික් වෙන නිසා මම ඒක මේ වීඩියෝ එකේදී කරන්නේ නැහැ. ඊළඟ වීඩියෝ එකේදී මම මේක ඔයාලට අරගෙන එන්නම්. එහෙනම් මම හිතනවා ඔයාලට යම් දෙයක් දැනුමක් ලැබෙන්නේ නැති කියලා. ඊළඟ වීඩියෝ එක අරගෙන එනකම් ඔයාලට සුබ දවසක්.